Hi everyone, welcome to Rasi Homemade Food in UK. අද මම ඔයාලට රෙසිපි එකක් අරගෙන ආවා. ගෙදර කොහොමද ඉක්මනට garlic bread pizza එකක් හදාගන්නේ කියලා. දැන් අපි බලමු ඒකට අවශ්‍ය කරන ingredients මොනවද කියලා. මේවා තමයි ingredients අපිට අවශ්‍ය කරන. මම මෙතන අරන් තියෙනවා butter ටිකක්. මෙතන තියෙනවා tomato. මෙතන තියෙනවා parsley leaves ටිකක්. parsley අනේ වගේ මේක අන්තිමට උඩින් දාගන්න salad leaves ටිකක් ඕනේ. මම මෙතන අරන් තිනවා rockets. අපිට මේකට herbs ටිකක් ඕනේ. මම මෙතන herbs අරන් තිනවා. ඒ වගේම මම tomato ටික පුංචියට කපා ගත්තා මේ විදියට. පුංචි කොටු කෑලි විදියට මම කපාගෙන තිනවා. මෙතන තිනවා garlic. මේකේ තිනවා cheese ටිකක් grate කරගෙන. මේක මම අරන් තිනවා හැම් ටිකක් ඔයා කැමති හැම් එකක් ගන්න. මෙතන ටිකක් මම අරන් තිනවා අන්තිමට පිට්සා එක උඩින් දාගන්න. ඒ වගේම මම මෙතන බ්‍රෙඩ් එකක් අරන් තිනවා. ඔයා කැමති බ්‍රෙඩ් එකක් යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේකට අවශ්‍යයි ඔලිව් ඔයිල් ටිකක්. ඒ වගේම සෝල් ටිකකුත් ඕනේ. දැන් අපි ඉස්සෙල්ලාම garlic paste එක හදාගමු. මම දැන් මේකට butter ටිකයි garlic ටිකයි parsley leaves ටිකයි දාලා හොඳට කොටා ගන්න යන්නේ. ඉස්සරහම garlic ටික දාගමු. මම garlic ටික මේ විදියට කොටා ගත්තා. දැන් මම මේකට parsley ටික දාලා කොටා ගන්න යන්නේ. දැන් මම parsley ටික මේ විදියට මේ ගන්නට වගේ හොඳට කොටාගෙන තියෙන්නේ. දැන් අපි butter ටික මේකට දාගමු. දැන් මගේ garlic paste එක ready. මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මම bread එක කපාගෙන තියෙන්නේ මේ විදිහට. දැන් garlic paste එක අපි දාගමු. දැන් මම මේකට herbs ටිකක් දාගන්න යන්නේ. cheese, tomato, මම ඊතර herbs ටික උඩින් දාගන්නවා. මේක උඩට මම ඔලිව් ඔයිල් චුට්ටක් විතර උඩින් දාගන්න යන්නේ. මේකට අපි සෝල් ටිකකුත් දාගමු උඩින් ටේස්ට් එකට. මේ වගේ චුට්ටක් විතර ගොඩක් නෙමෙයි. දැන් මම මේක බේක් කරගන්න යන්නේ oven එකේ විනාඩි 10ක් 12ක් විතර බේක් කරගන්න මේක. මම විනාඩි 12කට පස්සේ ගත්ත garlic bread එක. දැන් මම garlic bread එක ඩෙකොරේට් කරගන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි මේකෙන් හැම් ටිකක් අරගෙන මේකෙන් දාගමු. මේකේ තියෙනවා rockets. මේක salad leaves. ඔයා කැමති salad leaves එකක් දාගන්න. මේක උඩට මම ඔලිව් ඔයිල් ටිකක් දාගන්න යන්නේ. මේ තියෙන්නේ මම අද හදපු මගේ garlic bread pizza එක. ඉක්මනට මේක හදාගන්න පුළුවන් විනාඩි 20ත් 25ක් වගේ අතර. මේකේ බේක් වුණේ oven එකේ විනාඩි 12ක් විතර. ඔයත් මේක හදලා බලන්න. මේක හරිම රසයි. හදලා බලලා කමෙන්ට් එකක් දාන්න කොහොමද ඔයාගේ garlic bread pizza එක ආවේ කියලා. Thank you for joining with me today. Thank you for watching my videos. අපි ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි.